අයිබෝන් යාළුවනේ. අදත් ඔයාලා පිළිගන්නවා ඔටෝමේට් IQ channel එකෙන්. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ පුංචිම පුංචි Python code එකක් පාවිච්චි කරලා ඔයාලගේ PC එකේ ඕනම තැනක තියෙන folder එකක් share කරන විදිහ. මේකට හැබැයි අපේ PC එකේ Python install කරලා තියාගන්න වෙනවා. අපි ඉස්සෙල්ලාම Python install කරමු. මම python.org එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම Python download කරගන්නවා. අපි Python install කරගමු. Python install කරගත්තට පස්සේ එක දෙයක් කරන්න තියෙනවා path variable එක set කරගන්න ඕනේ. මම මේ හැම command එකකටම yes දීලා යවනවා. ඔන්න දැන් Python download වෙවි install වෙනවා. හරි යාළුවනේ. අපි Python install කරා. දැන් අපේ PC එකේ Python තියෙනවා. Python version එක අපි check කරලා බලමු. අපි cmd එකේ type කරමු මෙන්න මේ command එක. py version Python install වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට Python version එක ඔයාලගේ PC එකේ පෙන්නනවා. හරි. දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලට share කරන්න ඕන folder එක open කරගන්න ඉස්සෙල්ලාම. මම ගන්නවා මගේ D drive එකේ මෙන්න මේ අපි ගමුකෝ මෙන්න මේ CCNA හරි මොකක් හරි folder එකක්. මට මේ software කියන folder එක share කරන්න ඕනේ කියලා හිතමුකෝ. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් CMD එකක් open කරගන්න ඕනේ. ඔයාලට මේක shift එක click කරගෙන right click කරලා මෙන්න මෙතනින් PowerShell window එකෙන් පුළුවන්. නැත්නම් මෙන්න මේ URL එකේ click කරලා මෙතන CMD කියලා type කරලා enter කරපුවාම ඒ අපි open කරපු folder එකේ දැන් පේනවා ඇති ඔයාලට මේ D drive එකේ software කියන folder එකෙන් එතනින් තමයි CMD එක open වෙන්නේ. මෙතන ඔයාලට පොඩි කෝඩ් එකක් ගහන්න තියෙනවා. ඊට කලින් අපි බලන්නමු අපේ PC එකේ දැනට තියෙන IP එක මොකක්ද කියලා. ඒකේ ගහන command එක තමයි ipconfig. මම හිතනවා ගොඩක් අය මේ command එක නම් දන්නවා ඇති කියලා. ipconfig ගහපුවාම මෙන්න පෙන්නනවා දැන් ඔයාලා Wi-Fi network එකකින් නම් මේ වැඩේ කරන්නේ. ඔයාලගේ Wi-Fi adapter එකට අදාළ දැන් මගේ PC එකේ Wi-Fi නෙමෙයි තියෙන්නේ මම LAN cable එක ගහලා තියෙන්නේ. මෙන්න මේ LAN cable එක through මට ඇවිල්ලා තියෙන IP එක 192යි 168යි 1.10. මේකත් මතක තියාගන්න. මොකද මෙන්න මේ IP එකත් එක්ක තමයි අපි port එකක් bind කරලා share කරන්න මේ අපේ location එක. හරි. දැන් ගහමු අපේ command එක py -n http .server space එකක් තිබ්බා. ඊට පස්සේ port එකක් ගහන්න ඕනේ මොකක් හරි. ඒක සාමාන්‍යයෙන් 80 වගේ ගහන්න එපා ඉන්ටර්නෙට් යන port එක. වැඩි common නැති port එකක්. මම නිකන් උදාහරණයක් විදියට 50යි 50 වගේ අපිට මතක තියාගන්න පුළුවන් එකක්නේ. ඊට පස්සේ space එකක් කෙටි දෙකක් ගැහුවා bind කියලා ගහලා 0 ස්පේස් එකක් තිබ්බ 0.0.0.0 ගහලා enter කරන්න තියෙන්නේ. මේක enter කරපුවාම මෙන්න මෙතනින් server එකක් run වෙනවා. මම මේක allow කරන්නම් network එක through මේක run වෙන්නද කියලා අහන්නේ.
ඔයාලට පේනවා දැන් http on 0.0.0.0 port 5050 මෙන්න මෙතන වරහන් ඇතුළේ වැටෙනවා http ඇලයිරි දෙකක් එක්ක මෙන්න මෙතන 0.4ක් අපි ගහපු එක වෙනුවට අපිට තියෙන්නේ දැන් ගහන්න අපේ PC එකේ IP address එක 192.168.1.10 මෙන්න මේ IP address එක. ඒක එක වෙනුවට ගහලා 32.50 කියලා 50යි 50 කියලා port එක ගහපුවාම අපිට අපේ network එකේ තියෙන ඕනම PC එකකින් අපේ phone එකකින් පවා මේකට connect වෙන්න පුළුවන්. මම නිකන් පෙන්නන්නම් connect කරන විදිහ. අපි browser එකක් open කරගත්තා. browser එකක් open කරගෙන browser එකේ type කරන්න තියෙන්නේ http 192.168.1.10 port එක 50යි 50 ගහලා enter කරපුවාම මම මේක continue to site කරනවා මෙන්න බලන්න අපේ අර folder එකේ තිබිච්ච ඔක්කොම files ටික මෙතන මගේ අර software folder එකේ මම share කරේ මෙන්න මේ directory listing කියලා එතකොට මෙන්න මේ ටික ඔක්කොම පෙන්නනවා ඒ folder එකේ තිබිච්ච මම ඔයාලට folder එකක් පෙන්නන්නම් මේ code එක පල්ලෙහාට දාලා පේනවද මේ folder එකේ තිබිච්ච ටික ඔක්කොම මෙතනින් share වෙලා තියෙනවා දැන් මෙතන වීඩියෝ ෆයිල් එකක් තිබුණා නම් ඔයාලට මෙතනින් ක්ලික් කරලා ඒ වීඩියෝ ෆයිල් එක ප්ලේ කරන්න පුළුවන්. දැන් මේක ඕනම එකක් ක්ලික් කරලා අපිට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මෙන්න මේ network එකේ තියෙන ඕනම device එකකට Wi-Fi වේවා wired වේවා ඕනම network එකක ඉන්න කෙනෙක්ට මේ network එකට සම්බන්ධ වෙලා ඉන්න ඕනම කෙනෙක්ට මෙන්න මේ IP එකයි port එකයි through මේ folder එක access කරන්න පුළුවන්. මේ folder එක විතරක් නෙමෙයි ඔයාලට ඕනම folder එකක් මේ විදිහට share කරන්න පුළුවන්. මෙන්න මේ පුංචිම පුංචි Python code එක විතරයි ඔයාලට පාවිච්චි කරන්න තියෙන්නේ. py මම මෙන්න මේක description එකේ දාන්නම් ඔයාලට එතකොට වැඩේ කරගන්න ලේසි. තවත් මේ වගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න අපිව subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න.